දැන් ඉන්නේ කුරුවිට මාත් එක්ක නුවන් ආවා. යන්න හදන්නේ සුදාගල ග්ලැම්පින් සයිට් එකට. මේ දවස්වල Facebook වල ජනප්‍රිය තැනක්. ගිහිල්ලා බලමු කොහොමද ලස්සන තැන කොහොමද කියලා. ගිහිල්ලාම බලමු. ඔන්න සයිට් එකට ආවා. කබානස් තියෙන්නේ. තැන නම් මාර නීට් මාර ලස්සනයි. දැන්කෝ බලන්න කබානයක් ඇතුළට. කබාන ටිකත් හරි පිළිවෙලට තියෙනවා. නාල ඉවරලා කණ්ඩ කියලා තමයි ප්ලෑන් එක තිබ්බේ. ඔය මේ නුවත් එක්ක බෑනුවට බඩගිනි කිව්වා. අපි ආව කණ්ඩ. මම බුකින් එක තමයි හාෆ් බෝඩ් විදියට. ඩබල් කෑම එකයි පහුවදා උදේ කෑම එකයි. රාට පොඩි බාබකියු එකක් දාන්න තමයි ප්ලෑන් කරගෙන ආවේ. ඉතින් ඒ හින්දා අපි රෑ කෑම එක ස්කිප් කරා. ඉතින් කෑම ගැන කියනවා නම් මෙයාලා කෑම හරි රසයි. බුෆේ එකක් තමයි තියෙන්නේ. මැටි හට්ටියේ මැටි පිඟානක බෙදාගෙන පාඩුවේ කන්න පුළුවන් බුෆේ එකකින්. අපි හිමීට යන ඩෙක් එක පැත්තට. ඉතින් ඩෙක් එක ගාවින්ම පල්ලෙහාට බහලා නාන්න පුළුවන්. එතන තියෙනවා නැචරල් පූල් එකක්. සයිට් එකේ නැචරල් පූල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඔය ඩෙක් එක ගාව. ඉතින් අනිත් එක තියෙන්නේ සයිට් එකට එන්න තැනමයි. මේ තියෙන්නේ ඩෙක් එක ගාව තියෙන නැචරල් පූල් එක. ඉතින් මෙතන එළිය තියෙනවා. රැටත් හොඳට නාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. රැඩ් ලයිට් දාපුවම ඩෙක් එක මාරම ලස්සනයි. ඒක වෙනම වයිබ් එකක්. මෙතන හැමොක් එකක් තියෙනවා. බාබකියු මැෂින් එකක් තියෙනවා. අපිට ඕනනම් මේවා පාවිච්චි කරන්න පුළුවන්. එයාලා බාබකියු මැෂින් එකේ එහෙම දෙන්නේ ෆ්‍රී. යාකොල්ල අපි ගෙනා ගන්න ඕනේ. හොඳම දේ එයාලා අපිට ඕන විදිහට එයාලගේ පහසුකම් කස්ටමයිස් කරලා දෙනවා. මැනේජ්මන්ට් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. හැම වෙලේම ඇවිල්ලා අහනවා මොනවද වෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් අපිට ඕන දෙයක් මොනවා හරි කියන්නේ අපේ අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාලා ටග් ගාලා ඒ දේ අපිට කරලා දෙනවා. ඉතින් සර්විස් එක නම් මාරයි. ඉතින් කාලා ටිකක් කරලා ගියේ හින්දා නාන්න කියලා බැලුවේ. අපි යම් පොඩ්ඩක් පල්ලෙහා නැචරල් පූල් එක බලන්න. මම හිතන්නේ ඒක ගැඹුරයි උඩ එකට වැඩිය. කොහොමරි අන්තිමට අපි ආව උඩ පූල් එක නාන්න. වතුර නම් මාරම සීතලයි. ඒ වගේම මාර පිරිසුදුයි. ඔය බලන්නකෝ වතුර යට වුණත් සම්පූර්ණ නිල් පාට වතුර තියෙනවා මිසක් කුණු රොඩු කිසිම දෙයක් නැහැ. ඇඟේ තියෙන මහන්සිය සම්පූර්ණ නැති වෙන්න පූල් මොකූල් වතුර ටිකකින් නා ගන්න පුළුවන්.
ඔන්න නාලා ඉවරලා මං ආවා පාකින් එකට. මේ සුදාගල කියන්නේ ගමේ නමනේ. ගමේ නම් ඈලින් උඩ රත්නපුර. මේ රත්නපුර. ඔව් ඉදිමි. මෙතන තමයි අපි ඇවිල්ලා වාහන පාක් කරන්න තියෙන්නේ. පාකින් එකේ නම් පොඩි දුරක් උඩට පයින් යන්න ඕනේ. ග්ලෑම්බින් සයිට් එකට. ඇත්තටම මං එද්දිනම් හිතුවේ මේක මේ FB එකේ කියන තරම් ලස්සන තැනක් නෙමෙයි වෙන්න ඇති කියලා. හැබැයි ඇත්තටම ලස්සනයි තැන. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තියෙන ඩෙක් එක ගාව තියෙන පූල් එක. මෙතන රෑට උනත් එළිය දින හින්දා රෑට උනත් ඇවිල්ලා නාන්න පුළුවන්. ඩෙක් එකේ ලයිට් එක නම් තියෙන වෙනම වයිබ් එකක්. ඉතින් රෑට මෙතන මාරම ලස්සනයි. මෙතන කට්ටියත් එක්ක සෙට් වෙන්න බබකියු එකක් දාන්න නියම තැනක්. අපි යම් පොඩ රවුම. කොහොමද රෑට ලයිට් දාපුවම දෙන්න ලස්සන බලන්න. ඉතින් අපි පටන් ගත්තා බාබකියු එකේ වැඩේ. ඒ වගේම අපිට හම්බුණා කිතුල්රා. ඉතින් අපි එන්න ඉස්සෙල්ලා කෝල් එකක් දුන්නා අපිට කිතුල්රා මොන කියලා. ඉතින් ඔයාලත් එනවා නම් කෝල් එකක් දීලා කිතුල්රා ටිකක් වෙන් කරගන්න පුළුවන්. කොහොමද උදේට තියෙන ලස්සන පරිසරයෙන් මාර නිස්කලංකයි. ඇවිල්ලා නිදහසේ ඉඳලා කාලා බීලා යන්න පුළුවන්. කිසි කෙනෙක්ගේ කරදරයක් නැහැ. ඔළුව රිලැක්ස් කරගන්න නම් නියමම තැන. ඉතින් උදේ ආන්න ඉස්සෙල්ලා චූටි කෑම වගේක් තිබ්බා අපි ටික හදාගත්තා. හදාගෙන ආලා යන්න ඕන උදේ කෑමක් ගන්න. ඉතින් ඔයා පොත් කියවන කෙනෙක් නම් ලොබි එකේ තියෙනවා හොඳ සෙලෙක්ෂන් එකක්. ඉතින් ඔයාට ගිහින් පොතක් අරන් කියවන්න පුළුවන්. ඒ වගේම චෙස් බෝඩ් එකකුයි දාම් බෝඩ් එකකුත් තියෙනවා. කම්මල් නම් ඔයාලා ප්ලේ කරන්න පුළුවන් ගිහින්. ඉතින් අනිත් කාරණේ මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මායි නුවයි ෆැමිලි ආපු ගමනක් මේක. ඉතින් මෙයාලා ඉස්සරහට මෙතන කැම්පින් කරන්න අවසර දෙනවලු. ඉතින් අපි ඉක්මනටම අපේ ටීම් එකත් එක්කම එන්න හිතන් ඉන්නවා. මෙතන කැම්ප් කරලා ඒ කැම්පින් එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඔන්න අපි ආවා ඒ කැම්පට. ඉතින් ඊයේ දවල් වගේම තමයි කෑම එක හරිම රසයි.
හරිම පිළිවෙලයි. බඩ පිරෙන්න ඇති වෙන්න බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් ග්ලැම්පින් සයිට් එකෙන් පිටත් වෙලා අපි ආවා. අපි ඉන්නේ කුරුවිට හින්දා වෙලෝ යන ගමන් බෝපත්තල්ලත් බලාගෙන යන්න. බෝපත්තලට හැරෙන්න තියෙන්නේ කුරුවිට පොලිසිය ගාවින්මයි. දැන් නම් පොඩි දුරක් ඇතුළට යන්න ඕනේ. අපේ මේ ගමන ඉවරුනේ මෙන්න මේ විදියට. ඉතින් අපි ආයෙ හම්බ වෙමු අලුත් ගමනකින් පරණ කට්ටියත් එක්කම. ඒකල් ගිහින් එන්න. හැමෝටම ජය වේවා.